හායි ලස්සන ළමයි. ඔය ඉතින් මම සුපර් මාකට් එකට ඇවිල්ලා මම ওই බඩු වගයක් හන්තාන යන්න ගත්තු බඩු පොතේ ගෙනාව කාලා. අපේ ගෙදර අයිති පෙන්නේ නැන්දි මං ගෙන්නන්නේ. හැබැයි කාලේව තියෙන හොඳයි. ඔය ඉතින් අපේ හන්තාන ගමන ආරම්භය. මං තාත්තත් එක්ක මේ කැම්පස් එකට ගිහින් දාන්න කියලා කිව්වා. තාත්තා දැන් ඔය මාව ගිහින් දාන්න හදන්නේ. අපි දෙන්නට සින්දුවක් අහා යනවා. ඔන්න ඉතින් අපි දැන් කැම්පස් එකට ආවා. මීනි ළම මං දැන් නම් කැම්පස් එකලගේ බහිනවා. ඔන්න අපි පේරාදෙණි කැම්පස් එක ළඟට දැන් ආවා. ඉතින් බැහැලා බස් එකෙන් බැහැලා දැන් අපි ළමයිට කියනවා උදේ කෑම කන්න යන්න හදනවා. ඔය උදේ අපේ කෑම වේල ඉන්දියාප්ප. ඇත්තට මේක රහක් නැහැ ඇත්තටම කිව්වොත්. ඉන්දියාප්ප එක. ඔන්න ඉතින් අපි කැම්පස් එකේ ළමයි එක්ක අපේ ගමන ආරම්භ කළා. යන්න උඩ හන්තානට. ඇත්තටම අපිට හන්තාන නගීදි බවපැටියකුත් සෙට් වුණා. ඇත්තම කිව්වොත් අපේ කැම්පස් එකේ බෝයිස්ලා හරිම හොඳයි. අපිට ඒ කියන්නේ මහන්සි අපිට නැග ගන්න බැරි වෙලාවට ඉතින් අත දීලා අපිට ඉතින් සහයෝගයක් දුන්නා ඇත්තටම නැග ගන්න බැරි කන්ද. ඔන්න අපි බොහොම අමාරුවෙන් ඉතින් හන්තාන උඩටම නැග්ගා. අපි යාළුවෝ හැමෝම. ඇත්තටම කිව්වොත් හන්තානට යද්දි හරිම පරිස්සමින් යන්න ඕනි. දෙබර කූඩ පවා තිබ්බා. හැමතැනම අපි නිහඬව ඉතින් ගියා.
ඉතින් ආයෙමත් මං තාත්තත් එක්ක ගෙදර යන්න ආවා. බයි බයි එහෙනම් ළමයි. අද ගිහින් එන්න.